iPhone ආයුෂ බෝ වේවා. මගෙන් අවසරයක් නැතුව මේ නිල් ආස්තලේ කුරුල්ලෙකුටවත් නිදහසේ පියාඹන්න තහනම්. පිසු පුසෝ මගේ අවම බලය පෙන්වන්න කලින් මෙන්න මේක අරගෙන ඵලයක්. පොඩ්ඩක් හිටපොන්. කොකෙක්ද? එහෙම නැත්තම් හංසෙක්ද? අරගෙන ඵලයක්. මම චීනා රටේ නායකයාගේ ඒ කියන්නේ චව් චව්ගේ විශ්වාසවන්තම ගෝලයා. ඉස්සර මෙරට පාලනය කරේ දියරකුස්. හැබැයි ඉතින් චව් චව් දියරකුස්ව වටලා රජ වුණා. හොරෙන් ගිහිල්ලා කළු කෝපි බීවා. බිත්තර ආප කාලවත් නෙවෙයි. අඩුම ගානේ හඳහන් බලවත් නෙවෙයි. මේ සුන්දර පාකිස්තානයේ මිනිස්සු උසන සිගුරු මිදින කක් මැටින ඔහොයි මැටින ඉතින් මේ අපිටත් ඉතින් මොනවා හරි ආදාය මාර්ගයක් තියෙන්නේ එපේ. ඔව් නැති කා හතක්ම ගාන ඇවිදිනවා බඩ ගන්නවා කාපු ආහාර පිරවල ඇති එක උත් හැතක්ම ගාන ඇවිදිනවා බඩ ගන්නවා කාපු ආහාර දිරවල ඒ කියන්නේ කොලෙස්ටරෝල් අඩු කරගන්න පිසු පූසෝ ඇත්තෝ බඩු මිලදී ගන්න නැත්තු බඩු අත ගාපන Puso! Pisu puso! Gene pangoya kodiya! Pisu puso! Ko etukado megit bunu kadu kinisi? Nako? Nette? Etukado ko megit bunu sata? Nette? Nette? එතකොට කො මේකේ තිබුණු ප්‍රෝටන් කොළ 4 නැද්ද හරි පිස්සු පූසෝ බාපු එක හොඳයි. එහෙමනම් කියපම් බලන්න මේ පාකිස්තානයේ ජාතික ගීතවල කීයක් තියෙනවද? ඒ කියන්නේ උඹට හොඳට යමක් කමක් එහෙම තේරෙනව නේද? පිස්සු බෝසෝ. පොඩ හැම පුළුවන් ද කියන්න ජාතික ගීය වෙනුවට තවත් ගීතයක් නිර්මාණය කරලා හොඳට ලස්සනට එහෙම කියන්න පුළුවන් නම් හැබැයි ජාතියට ආගමට කිසිම හානියක් නොවන විදියට පුළුවන් නම් ගායනා කරපම් බලන්න. රම්බලි ada gue? Rambai. Udah dan pada satu tuh
මේ ඒක නෙවෙයි. දැන් මම අහන්නේ ඔබගෙන් ඉන්දියාවේ ජාතික ජීවල් කීයක් තියෙනවද? 380 විතර. 300? සැකෙන්ද කිව්වේ? හරියටම හරියටම හරි. පිස්සු පොසෝ ඒ කියන්නේ යමක් තේරෙනවා මේ පිස්සු පොසට. හොඳයි. නිකමට හරි අපේ දොස්තර ඉන්දියාවට ගියොත් මම හිතන්නේ හිතගෙනම නින්දේ යයි. ආවනේ. හිතගෙනම නින්නේ. මේ පැත්තෙන් සමනොල කන්ද අර පැත්තෙන් වැඩිහිටි කන්ද මේ පැත්තෙන් මීතොට මුල්ල කුණු කන්ද Escucha, pero piso de. Honai. Rata. Jatiya. Agam. Awati karanda. Kale avit minisune. Nidahasiru. පායන ලැබති මල් ඉනහිටවා සිරිලක් මව ඉනහිනවා මගේ පුතා ටිබෙට් ජාතික එක් මහින්ද හිමියන් විසින් කාව්‍ය රචනා කළ ජාතික තොටිල්ලේ මෙසේ සඳහන් විය. අපි මේ වෙලාවේ සුද්ධව අමතක කරන්න හොඳ නෑ. අපි හැමනම් සුද්ධ වෙනුවෙන් අපි කියමු මෙන්න මෙහෙම අපි හැමෝමත් එක්ක සුද්ධ වෙනුවෙන් මේ ගීතය ගායනා කරමු.
මාත් එක්ක. කිය. මනම් අතින් අත වැඩි Sir, ඔක්කොම වැඩ පිළිවෙල ඔක්කොම කරලා තියෙනවා sir. මොකද sir? ඔක්කොම අපි සුද්ධ පවිත්‍ර කරලා තියෙනවා sir. ඈ? සුද්ධ පවිත්‍ර කරලා තියෙනවා. ඔතන ෂුවර් නේද? ඔක්කොම හොඳටම විශ්වාසයි. ඔතන ෂුවර් නම් මට ප්‍රශ්නයක් නෑ. එන මේ වරම් දීපන්. මේ වෙන වැඩක් නෑ. මේ වැඩක් නෑ. ඒ අරන් දීපන්. මේ වරේ. චීනෝ මේ මම මේ අද වෙනකම් හිතන් හිටියේ. දැන් මට ගෑණි පිරිමේක් කරන්න. ඔව්. පිරිමියෙක් ගෑණියෙක් කරන්න විතරයි මම බැරි කියලා. මම අද වෙනකන් ඒව හිතන් ඉන්නේ. හැබැයි අද නිදන්නේ මට අගමැතිතුමා යෝ ගන්නත් බැහැ. අම්මෝ ඔය යෝ ගන්න බෑනේ. ඈ දැන් මොකද කරන්නේ සර්? ඉතින් මොකක්වත් කරන්න දෙයක් නැහැ. මම මේක විජේ තියාගෙන හරි පාසලේ මම ගියා. අපේ දොස්තර ගා. ඔව්. මිනිහා කියනෝනේ බං. අපේ පාර්ලිමේන්තුවේ 93%ක්ම බෝඩවල රෝගකාරවලු ඉන්නේ. ඉතින් බලහන් මොනවද දන්නවද ඒ රෝග? දන්නේ නැහැ. කොලෙස්ටරෝල්. දිය වැඩියා. low blood pressure. high blood pressure. high level ඔක්කොම තියෙනවලු බං. ඉතින් දැන් බලපන් මම ඕවා හිතාගෙන යනකොට මට කල්පනාවට ආවා දැන් අපි දන්න තීරණ ඔව් වැරදුනාට කිසි ප්‍රශ්නයක් නෑ. මොකද full option නැතිනේ මම අපිට තියෙන්නේ. ඉතින් අපි හොඳ ඇක්ෂන් එක ගන්න ඉතින් ඒක තමයි කියන්නේ. අපි දැන් ඇක්ෂන් එක ගනිමින් ඉන්නේ full option තියෙන ඉඳ අපිට ප්‍රශ්නයක් නෑ. කතාවක් තියෙනවා ජීනෝ. ඔව්. පිස්සෙක් රජ වුණත් එකයි රජාට පිස්සු හැදුනත් එකයි කිය. ඒක හරිද? හරි ඒක හරි. උඹලා හරිම වාසනාවන්තයි කොල්ලෝ මේ වගේ. උඹලා මෙහෙට ඇවිල්ලා ඉන්නවා ෂෝක් එකට. මොකද දන්නේ? සුද්ධ අපිට නිකාම රට දීලා ගියා. අද ඉස්සත්. තේරුණා? ඔන්න අහගෙන ඉන්න එක අහගෙන. ඔන්න කතරක සහරා කලන ලෙස අමදහලා එලි සමනු මරා කයමුනි දහස සමරා මාස්ටර් බයිලා අපේ ගෙතු රස කරලා ඇහිල ගනිල්ලා මෙවනි දහස් වයින පුලෝ සර් අයියා වගේ පේන්නේ එහෙම කියලා. කොඩිය සුද්දගේ හැබැයි සිංහයා අපේ ලනුව සුද්දගේ හැබැයි කොඩි ගහපගේ නැහැ බට ගාවේ නෙහරු ආදෙල් වාගේ නෑදි විදුන්නේ මහත්මා ගාන්ධි වාගේ
ලියන්න නිදහස කියන්න ලියන්න නිදහස බනින්න නිදහස ඇතිරට නේ උත්තම රට බයිලා කියා පුදනෙමු අපි සයිරී සිරිනක නිවන් අගිත්ලාවේ ධනනායක කැල sir? Apa naik sir kok? Bisbuzo. Dah ke apa mesin hidup sir? Aneh ini. දිවත් යනවා නේ දිවත්. හරි නැගිටිනවා. ඔයාලා ඉන්නේ සයම් නිකන් නිවන් දකින්න ගන්නේ. බලන් ඉන්නේ නේ. Sorry. තුන්ගාල කපලා දාන්න. Very sorry sir, very sorry. ඔව් දැන් බලපන්. ඔව් ඒ ගියේ ටිකට උඹ විචින්නනේ ඇති උඹ හිතපන්. අපේ දොස්තරයා බලපන්. අපේ දොස්තරයන් කොල්ලෝ ඌ සයිටම් දොස්තරයෙක් දන්නේ නේ. Enak item dostari. නියම අයිටම් එකක් අප්පා. මම රිපෝට් ටික අරගෙන ඊබෙල්ලා ගියා. ඌ මේක බලලා කියනවනේ බං. මගේ බඩේ ගල් ගිය. මට hina ගියා කියන්නේ මම කව දොස්තර විකාර කතා කියන්නේ බා. ඒ ගොඩාක් ඉස්සර තමයි ඔන්න ගල්. අපි දැන් ගල් නෑ අපි දැන් black label, blue label, green label. අපි ඔවනේ බං පාරිච්චි. ඉතින් හිටනවා පොඩි ගල් පොල් පාරක් දාමේ නිකන් ආසාවට වගේ. Badi kaki kereta. ඔව්. Nanti kan sir, nanti kan sir. Nih, iya beda tuh sir, mang iya sir. Nah, podi cek apa hati mah? Nah, podi cek apa hati mah sir? Magi galon mutral. ගල්වල හරි ඔබගේ මමී කතා කරලා චීනේ ඉඳලා මට කියපි උඹ පොඩි කාලේ ගේ වටේම තියෙන ගල්වල චූ කර කර ගියා කිව්වා ඒක හරි Abai, me sir. Me mama apa ugil man cek apa hati mah? Abai, dokter mah hati mah tiki na. Sugar blood thin hoy kira. යකෝ මම කිව්වා මම කවුද දොස්තරයා Item dokter. සුගර් වල බ්ලඩ් තියෙනවා කොහොමද Oh. මම යවුවා මම එහෙම නේද මේ මට දැන් කවාට මතක් වුණේ බං පත්තරින් බැලි උදේ පාන්දර මං කිට්ටුනම් වහන් දුන්නානේ පූසක් Oh, bisubusa. ගේන්න කිව්ව Gේන්න මම කලබලෙන්න බා. බිසුබුස කරුණාකරලා අඳුම් කට්ටල් තුනම අරගෙන එනවා. අන්නන්න පුළුවන් හොඳට අන්නන්න පුළුවන් තුනක් ගේන්න අන්නන්න පුළුවන් මේ බිසුබුස ඉක්මනට ගලවපන්, මේ ගලවපන්. හරි සර් ගලවන්න. අපි ඉන්නේ ඉතින් ඕක ගලවන්න තමයි සර්. සර් යට ඇනිමක් ගලවන්නද? කොපි ඉන්නේ මගේ යට ඇඳුම් තේරම යරෙන්නකම් තමයි නේ මපා මොන්නේ සර් අත දික් කරන්න. අත එහෙමද දවුලින්. ඔය තමයි ඉතින් දාන්නේ මුලින්ම. එහෙමද? දැන් බලන්න කොහොමද කියලා සර්. දැන් කොහොමද ඇඟට දැන් මොනවද දැනෙන්නේ සර්? तुम पास आए यूं मुस्कुराए जनक जनक पायल बाजी ये मेरा तेरा तेरी मेरी दे ये आपको मम्मी मेरी भाषा बनी क्या है මේක දාපිලා ඉඳන් මට නිකන් අලු රටි භාෂාවක් කියනවා. හරි. हैं? तुम्हारा मेरा तेरा नाम क्या है? नाम है छोटा पैसा दे उन किलो ए बाबे के බිසුබුසෝ මේක මේ දාපිලා ඉඳන් භාෂාවක් කියනවා. මේ ටක්ගල අනිත් අංගු දාපන්. සර් කලබල වෙන්න එපා සර්. මේක දැම්මට පස්සේ සර් බලන්නකෝ සර් කොහොමද කියලා. දාපලම මොකක්ද? ඒ කොහොමද සර්? මේක දැම්මම मार राजू उसने अकावने बा मार ने गम नियम का वेल यार तबे टोटा गाड़ी तो पाई गया मार सला हो मत पाई गाड़ी तो බස් हैं එපා. मट निका मोड़ी बुडवाओ में खाने या था अतीत නෑ අර සර් මේක සර්. සර් ඔක හරියන්නේ නෑ සර්. नहीं खाने ගලවන්න සර් මේක ආවේ හරියන්නේ මට. चल रेडी बा राजू उसने रेडी බිසුබුසෝ මේක කොරේ. तो वो इकमान का लगा අකල ඉක්මන් කළ. मत तावड़े අර කලබල වෙන්න එපා සර් ඉක්මන් කරලා දාන්න. සර් ओ ඉස්සරහට සර්. पिया का मत बंगे पिया का तो ये पिया मत बंग මේක දැම්මම නිකන් මේ අනුන්ගේ පුදුම පේනවනේ වා. මට නිකන් අනුන්ගේ ඇද පුද කුණු අරවා මේ ඔක්කොම හොයන්න ඉඳනවා මේක දැම්මා. මේගොල්ලෝ කුණු නැවකට පේනවා. බට නිකන් මම වීඩියෝවලදී කිව්ව ගමන් දාලා ආසයිද බලන්න. මට නේ ඔක්කොම ඇද පුදුමයි පේන්නේ.
මරිය මොරසේ ඔක්කොගේම කුණු පේනවා. ඔව් උඩ කුණුද යට කුණුද ඔක්කොම කුණු පේනවා. දීපන්. අනේ මේක නම් දෙන්න දාස. මේ ඔයාලට මේව හම්බෙනකන් තමයි ඉන්නේ. කොහොමද මේ පුතු. ඔය තුනම ගිහලා මම කාර්යයට දාමන්. මට තියෙනවා ගොඩක් වැඩ. දැන් මේක දාගන්නද? මේ කිරිනවා එකක් කියන්නේ. එකක් දෙකක් හරි කියන්නේ කොහොමද? ඔය තුනම ඇඳහම බා. මේ මේ අර තුනම ඇඳහම මේ මේගොල්ලන් නිකන් අන්දන්න පුළුවන් ඔය එකක් තියෙනවා. නෑ. තුනම ඇඳහම නිකන් මේගොල්ලන් අදිනවා වගේ එකක් තියෙනවා. සර් මෙහෙමසේ වැඩ කියන්නේ මොකද්ද? සර් දැනටම ඇඳගෙනම ඉන්නේ කට්ටිය. නෑ හොඳට ඇඳලාද? ඔක්කොම ඇඳගෙන ඉන්නේ. හැබැයි උඹ හරි වාසනාවන්තයි බං. ඔව් සර්. හරිද? උඹලා මේ පාකිස්තානයේ බෑ කියාගත්ත ගමම ඉන්නේ බෑ කියාගත්ත ගමම. කොහොමද? කඩේ යන්නේ කිව්වොත් බෑ කියලා පටන් ගන්නවා. අරක කරන්නවත් බෑ. යකෝ මේ ඒකට වෙලාවට අපේ රණ විරු අවුරුදු 30කට ඉස්සෙල්ලා අපේ රණ විරු බෑ කිව්වනම් මොකද බං එන්නේ? අපි මෙතන ඉන්නවද කිව්වම වැඩපන් මේ රණවිරුවන් වෙනුවෙන් ඕන තරම් අදින්න. මේ රණ විරු ඉන්න එක තමයි හොඳ වෙලාවට උන් බෑ කිව්වේ නැත්තේ. උන්නේ? මේ බං රණ විරුව බෑ කිව්වේ නැත්තේ. ඒක හරි. හරි මේ ඒකට තියෙන පොඩි ගීත මේගොල්ලන්ට හැබැයි කියන්න ඕනේ. මේගොල්ලෝ. ඔව්. පුතේ දෙන්න මේ අපේ පිස්සු පූසනේ මට ඉසෙත් දකුණක් දෙන්න. ඉසෙත්. බෑ කියලා බෑ කියලා බෑ. අනේ ඔයගොල්ලෝ කියනවා. හරි කට්ටියක් කියනවා. 1 2 3 4 බෑ කියලා බෑ කියලා බෑ. යන්න ගියනක දෙයියෝ තා බෑ කියලා බෑ කියලා බෑ. යමන් බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බෑ බෑ අනේ උසෝ බෑ කියලා බෑ කියලා බෑ අම්මා බෑ කියලා බෑ කියලා බෑ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බෑ බෑ Dino vibrate කරනවා vibrate කරනවා මම කොම්පරන්ස් එකට ගිහලා සයිලන්ට් දැම්ම ෆෝන් එක මේ සාප්පුවේ අරන් තියන්න යට සාප්පුව නෙවෙයි නෑ මේ සාප්පුවේ නෑ බං යට සාප්පුවේ අරන් තියන්න සාප්පු මට ගන්න යන්නකෝ කවුද මේක මගේ අත යන්නේ නන්නේ vibrate ආලෝ ලුකෝයි Namaste, Disa. Namaste. Ammo, yes, sir. Oh, sir, gini din exercise ko magara. Adulit ka na kondak ko din magara. Oh. Sir, gini din kami ando mo ko mga anda gana niya mata din na. Oh, anda gana show ke. Oh. Ha. Ani niya bodi nila jala to giya ko kataranda. Dan ko sali dia game antas dan niya di ko masa tunan gedet line dekila. Oh, sir, paste ne at you gedet line dekila. ඒ ප්‍රශ්නේ අයියෝ මම ඒක විසඳුවා WhatsApp Viber රෝමියෝ සුමානේකට කැන්සල් කරලා එයාට නියමට කරලා දුන්නා ගායි හරි හරි ගස්ටි කප්පල කැපුවත් නබලා ගෙවල් අතර පදින් කරලා ඉවරයි ඔව් මම ආයි වැඩක් කිව්වොත් එහෙම තමයි මිනිහා නිකන් නවලා ගේම දෙනවා සර් නවලා දෙනවා ඔව් නවලා නිකන් ලස්සන නීති වැඩේ ලස්සන කරගෙන යනවා ඔව් නියම කොල්ල හරි සර් හරි උඹලා මම කෝල් එකක් කරනවා සර් බයෙන්ට මත වැඩේ ලස්සනට යනවා හරි නමස්තේ ජී නමස්තේ අම්මෝ ඇයි අම්මෝ මිනිහා සන්තෝෂයි සන්තෝෂයිද සර් සන්තෝෂයිද ඕ මං කීවිදේ වැඩේ දෙන්න නියමයි ඒක නෙමෙයි ඔව් සර් මේ පාකිස්තානයේ රියැලිටි ෂෝ තියෙනවා 69 මාර ඔව්. මේ ඊතර 60 බල මේක පටන් ගත්තේ නෑ. ඕ මට ආසයි මෝ යවන්නේ අන්නේ අම්මේ මේ ඕකට මං සිංහාර කීපන් අනේ අම්මේ. නෑ මට යන්න ඕනේ ඈ ඕ 60 බල මේ එකක් තියෙනවා පටන් ගන්න හැබැයි සර් එකක් කියන්න සර් ඉන්නවා එකක් කියන්න කීපන් මහ බැංකුව කොල්ල කන්න බෑයි කියලා බෑ බඩු මිල වැඩි කරන්න බෑයි කියලා බෑ පිල්පත්තුව එලි කරන්න බෑයි කියලා බෑ මේ මුළු රට කාදවන්න බෑයි කියලා බෑයි කියලා
ඇඳගෙන ඉන්නේ එකේ අසරණම කිව්වා. වර කට්ටිය මරුවා නියම යා අම්මා. මේ අම්මා අද උදේ පත්තරෙන් දැක්කා බා අර අවුරුදු 30කට ඉස්සර අපිත් එක්ක ඉකි දොස්තර මොනේ ඉතින් ඔව් ඔව් ඌ ආයි ගෙනවා කියලා උඹ ගැහුවද තොරන් ගැහුවද නැව් හැදුවද පොතම නැටුම් දැම්මද සර් කලබල වෙන්න එපා. නියමට ගැහුවා මකර තොරන් ගැහුවා පොල් තොරන් ගැහුවා ඔක්කොම ටික ගැහුවා. මොකේ කර බඩ දැම්මද ඒව කොම් බැංකුවට දැම්මා සර්. අලුත් නැටුමක් හැදුවද අලුත් නැටුමක් දැම්මා ටැප් ටැබ් නෙවෙයි ලැප්ටොප් ලැප්ටොප් එක එනමයි මිනිහා දන්නේ ඌ අපි වැඩ ලැප්ටොප් නැටුම් දැම්මද ඒක කොහොමද? ඒවා යමක් මගේ ගොඩ පිටයි මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිතමයි මොකද මගේ ගොඩ පිටයි මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ නියමයි. විශ්ව කුසාන්ට තාම මාව මතකයි. මතකනේ ඊට අවුරුදු 35කට කලින් මම පාකිස්තානයේ දාලා යනකොට මිනිස්සෙක්ගේ ආයුෂ කාලය 81ක් 82ක්. අර පාකිස්තානයේ ආපහු එනකොට නම් දැන් අවුරුදු 65ක් ඉන්නේ හරිම අමාරුයි. සමහර ස්පිරිතාල වලට ගියාම මේ පාකිස්තානයේ මේ වගේ පිස්සු කුස ඉන්නවා. දැන් තරවකාරයෝ වගේ එළියට වෙලා උන්ගේ හිතේ උන් තමයි එතන ඉන්න සිකියුරිටි ගාඩ්ලා කියන්නේ. ඔය ස්පිරිතාල වල සිකියුරිටි ගාඩ් හිතනවා මිනිහා තමයි එතන ඉන්න ඇටෙන්ඩන්ට් කියලා. ඇටෙන්ඩන්ට් හිතනවා එයා තමයි එතන ඉන්න නර්ස් නෝනා. නර්ස් නෝනා හිතනවා එයා තමයි එතන ඉන්න දොස්තරයා. දොස්තර හිතනවා මිනිහා තමයි එතන ඉන්න සෞඛ්‍යමති. සෞඛ්‍යමති හිතනවා මිනිහා තමයි ජනාධිපති. ජනාධිපති හිතනවා මිනිහා තමයි අගමැති. අගමැති හිතනවා මිනිහා ජනාධිපති. ඒක තමයි මෙතන හිර වෙලා තියෙන්නේ. පාකිස්තානයේ ජනතාවට තියෙන ලොකුම ගැටලුව තමයි එක්කෝ නමෝ නාරායන මධ්‍යස්ථානෙට ගිහිල්ලා හම්ගිරියක් ගත්තේ නැති. එහෙමත් නැත්නම් අර ආසිරි මල්ලිගෙන් චීන කාසි ටිකක් සාප්පේ දාගත්තේ නැති. ඒක වෙන්න පුළුවන්. අඩුම තරම මේ සරේ පාකිස්තානට එන්නකොට බුදු වෙච්ච රහත් වෙච්ච සෝවන් වෙච්ච සෙට් එකක් ඉන්නේ වෙලාවේ බණක්වත් අහන්නේ නැති. සමහර අය පන්සල් වලට යනවා. ගිහිල්ලා ඉත සිටින් යන්නේ සරප්පු දෙක ගලවලා සිල්වත් රහත් මාර්ගයේ හොයාගෙන යන්නේ. හැබැයි ඒක එළියට එනකොට තමන් රහත් වීම කෙසේ වෙතත් සරප්පු දෙක නම් රහත් වෙනවා. ඒ පාකිස්තානයේ හැටි. අවුරුදු 35කට කලින් පාකිස්තානයේ එනකොට ඩෙන්ගු නිසා දරුවෝ 100ක් පමණ අවුරුද්දට මිය ගියා. දැනුත් ඒ ගාන ඩබල් ට්‍රිපල් වෙනවා. සෑහෙන ගානක් වියදම් කරනවා. ජනාධිපති කාර්යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය මිලියන ට්‍රිලියන ගානක් වියදම් කරනවා මේ මදුරුවාගෙන් බේරෙන්න. හැබැයි ඊට වඩා හොඳයි මදුරුවන්ට රස වින්දනාත්මකව යමක් පණිවිඩයක් දුන්නා. උතර බලධාරීන් කියලා වැඩකුත් ගත්තා. මදුරුවන්ට මුරුදු කර මල් පැණි බොන්න මල් පැණි බී බඹරුවගේ රැට නිදන්න අනේ අපට හොඳ නින්දක් නිදියා ගන්න මදුරුවනේ ගිහින් සමනල කන්ද වඳින්න එදා පාකිස්තානයේ එනකොට එළවලු පළතුරු කලා වර්ග ධාන්‍ය වර්ග 350ක් විතර තිබ්බ සුන්දර පාකිස්තාන. විශ්වකෝෂයට මම පණිවිඩයක් දුන්නා ගිහිල්ලා මම ඒ ආස කැම ටික ආපහු ගෙන්න විශ්වකෝෂය ඇස්ස කරලා හැබැයි ඉතින් මම ආපු කාරණාව නම්
දවස් 3ක් 4ක් ගිහිල්ලා තාම ඉෂ්ට කරගන්න බැරි. තව හරියටම පැය දෙකයි තියෙන්නේ මේ පාකිස්තානයේ ආපෝසනේ ගත කරන හොරාකි. කැම්ප් එකක් අර අතීතේ මතක් වෙනත් එක්ක ඕගලන් කාපු කෑම මතකද බලන්න. නාවල අන්නාසි කොහෙද මියස රසයි සමදා ගාකිසේ සින්නපු කොම්පඤ්ඤේ විදියේ ඉන්දියා පොබොම රසා Anasi kote kote rasa semada, nagi se singa puto manja biti mira mama rasa. Amala anasi kote kote rasa semada, nagi se singa puto manja biti mira mama rasa. Kate rasa di, ruho me mikiri, kate rasa di, ruho me mikiri. Teniya rasa bo, teniya rasa bo. Oraman kota bolte kram kasa hai ki pad pira na kam hello yaad na rakho na pete එහෙමයි. හරි පටන් ඉස්සර නෙල්ලි ගෙඩියෙන් දෙනුම් ගෙඩියෙන් කටුවනෝද ගෙඩියෙන් එහෙමත් නැත්තම් අඩුම ගානේ ගස්තව එහෙම නැත්තම් අඹ ගෙඩියෙන් පටන් ගමු කිස්සු පූස මොනවද තියෙන්නේ? තියෙන එහෙමයි. බලතුනේ Get one. ලාභෙට තියෙන ඇපල්නේ ඒ කියන්නේ 104යි 105යි එකක් නිකන් නේ? අප ගෙඩිය වටේ ජෙල් එකක් ගාලා ස්ප්‍රේ කරලා ස්ටිකර් එකක් ගහලා ඒක ගැලෙවුවා මෙතන ඉන්ජෙක්ෂන් එක තිතකුත් තියෙනවා. ඒ කියන්නේ ලෙල්ල නරක් වෙන්නේ නැහැ තව අවුරුදු 5කට. පාකිස්තානයේ සමහර අම්මලා ඉන්නවා දරුවගේ වයස අවුරුදු 2යි. අපේ ගෙඩිය වයස අවුරුදු 4යි. ඒකද ෆ්‍රෙෂ්. අඩුම ගන්න මට දෙන්නකො ප්‍රෝටීන් අඩංගු කෑමක් සමහර විට ධාන්‍ය වර්ගයක් වෙන්න පුළුවන්. කවුපි, කඩල, එහෙම නැත්නම් කොල්ලු, එහෙම නැත්නම් මොනවා හරි ධාන්‍ය වර්ගයක් මේ දේවල් වල මම දන්නවා ශක්තිය. තියෙන ඔබලගේ රටේ ඕන තරම්. මොනවද කියන්නේ? නෙවා මෙමෝ දාන්නේ වගේද මේ බොයිලර් චිකන් බ්‍රොයිලර් චිකන් වෙන රටවල් වල පොඩි පැටවෙක්ව බ්‍රොයිලර් විදිහට මහත් කරන්න දවස් 55ක් යනවා. උඹලගේ රටේ විතර දවස් 20කින් 21කින් මහත් කරලා හෝමෝන ගහලා ඊට පස්සේ තමයි ඉන්න බ්‍රොයිලර්. මට නැත්නම් අඩුම ගානේ කලතුරු බීම එකක් අඩුම ගානේ එලකිරි එකක් එහෙම නැත්නම් මොනවා හරි අසන නෙල්ලි ජූස් එකක් වගේ මොනවද තියෙන්නේ මට පොඩි නෙවා බොල් කොහොමද බොල් බඩි බෝතලයක සීනි හැටි 9 මෙගා බෝතලයක සීනි හැටි 27යි දරුවෙකුට දවසක අවශ්‍ය සීනි හැටි 3යි මේකද පාකිස්තානයේ තියෙන ජනප්‍රිය බීම මේ රටේ ඉන්න රටපොල ගහන දෙන්නෙක් ඉන්නවා ලක්ෂ 470කට අවුරුද්දකට සල්ලි අරගෙන මෙන්න මේව බොන්න කියලා ලැජ්ජ නැතුව උඹ කිරේ දාන්නේ උඹ බොන්නේ ඉගෙන වැඩි අඩුම ගානේ මුහුද වටේ සුන්දර මත්ස්‍ය සම්පූර්ණ තියෙනවා කැල්සියම් තියෙනවා හැබැයි ඉතින් ලුණු අයිඩින් මිශ්‍ර ලුණුවක් තියෙන්නේ කැමරා දාන්න you know පෙදීටි වරුතින මොකද අපිට මොටෝස් අපිට මොටෝ අපිට මොටෝ හැන්දක තියෙන අගුණය සාමාන්‍ය දියලුණු හැන්දක තියෙන අගුණය වගේ 16 ගුණයක් දවසකට දරුවෙකුට අවශ්‍ය වෙන්නේ දියලුණු හැන්දි 3යි 16ක් ඔත්තු වලට 60ක් 70ක් දැම්මොත් blood pressure හිතෙන්නේ තුතේ වකුගඩු නරක් නොවී තියෙයිද හදවත නරක් නොවී තියෙයිද මේ චීනෝ චව් චව්
අනේ ගේන්න ඔබ පළතුරක්වත් දන්න පළතුරක්. අනේ සර් මට එකක් දෙන්න සර්. එකක් අර සර් අම්මෝ ડોක්ටර් පිටිගැනීම පස්සේ දැක්කමයි. කොහොමද අපේ ලැප්ටොප් දාන්න නියමනේ? සංස්කෘතික මොනවා වෙලාද කියලා මට හිතාගන්න. හැබැයි හැබැයි මේ ටිකක් මේ කතා මේ මිදිනි. ඔව් ડોක්ටර් දැන් අපි කොම්පොනන්ට් එකට ගිහලා මගේ IC බින්සෙක නෑ වැරදිලා ගියමු නෑ බල කියන්නේ ගාන නේ වාහනේ. ඔව් හැබැයි උඹට නම් වාහන 5ක් 6ක් තියෙනවා කියලා මම දන්නවා. අපේ සල්ලි වලින් නේ. මම ලෝකල් අපේ චීනට එක වාහනේ නේ. මුට ගෑනු වැඩි දැන තියන්නේ මේකනේ දොස්තර මහත්තයෝ අපි මේ පරම්පරාවෙන් ඉන්නේ පරම්පරාවෙන් අපි කාවන්තිස්ස පරම්පරාවෙන් ඉන්නේ මම අදේ දැන් චීනෙ හිටිය කියලා කාවන්නේ ඒක කාවන්නේ දැන් ලක්ෂ 600 වාහන 5ක් 6ක් තියෙනවා. ලක්ෂ 7000 වාහන එකක් තියෙනවා. අපේ එකක් තියෙන්නේ. මොකද ඒකයි කාවන්තිස්ස පරම්පරාව අතර තියෙන සම්බන්ධය. කාර් කියන්නේ කාර් වලනේ ඈ ඒතර වන් කියන්නේ එකයිනේ කාවන්තිස්ස පරම්පරාවෙන් ඉන්නේ කාවන් මේ කහන්නකො අපි අර කොහොමද ගිහින් එනකොට අපි ඉතින් අපේ කට්ටිය යනවනේ ඒකෙන් යන්නේ එහෙම මේ සිංහල යන පාරේ කිසිම ට්‍රැෆික් නැහැ අපිට යනකොට පළවෙනි බෝඩ් එකක් තිබුණා බෝඩ් ඒ මං දෙක තුනකින් මේක තිබ්බේ මුලින් මේකේ තිබ්බ 8 කියලා මොකටද නිදි මොකද මම උඩ ආරන් ගියේ 8 විතරයිනේ ඊළඟ ආයෙ යනවා ආයෙ මීටර් 200ක් විතරවල නැති කියලා තිබුණේ මම මේ උඩ හැරෙන්නේ හොඳට මුදි ඊට පස්සේ තව මීටර් 200ක් යනවා මිදි කියනවා මම කොහොම ගහපිය බ්‍රේක් කියලා මම හැරෙන්නකෝ ගිහලා අරන් වරේ මිදි දිනවන්න හැබැයි ඇති මිදි දිනව අරන් වරේ කියලා මම කෑවා චව් චව් ගාලා හැපෙනවා මාර රසයි කිසිම ඇටයක් මේ ඇට නැති මිදි. කිසිම ඇටයක් නෑ චව් චව් ගාලා හදන්න අන්න ડોක්ටර් ඉස්සර ගස්ලබු ගෙඩියේ පාකිස්තානයේ 800 තිබ්බ දැන් තියෙන 10 15 මේ 8ක්වත් නැත්තම් කොහොමද කලදා කැලයක්වත් කැලෙන්නේ පළතුරකින් උඹලගේ රටේ ඒ කියන්නේ හරියට ඇට නැති මිනිස්සු වගේ තමයි අනේ අම්මේ අපේ ඉති පරම්පරාවකින් යන්නේ අපි හොඳ පිරිමියා ඔව් අපි කෙනෙක් අපි හොඳ පිරිමේ ඒවා නම් කියන්නේ නැහැ නැත්නම් රටපාලේ දාන්න හරි වලට හැබැයි ගැලපෙන හොඳ ව්‍යායාම ක්‍රමයක් තියෙනවා ඒ මොකක්ද දැන් ව්‍යායාම කියන එක ඇඟට අවශ්‍යම දෙයක් නෙවෙයි මම වගේ ඩොක්ටර් ඒ හින්දා යෝග අභ්‍යාස කියන එක ඉතාමත් වටිනා හරිනේ යෝගනේ උදේ අපිට ලියාප දුන්නා හිටලි දුන්නා සෝස දුන්නා අපේ යෝගනේ දුන්නා මයි කොච්චි ඉන්නේ යෝගනේ නෑ යෝග තමයි මම දන්නේ නෑ යෝග අභ්‍යාස කියන්නේ හොඳට සුස්ම අරගෙන තමන්ගේ තියෙන ශක්තිය වඩා උදාහරණ හැබැයි බලන්න ගැලපෙන්නේ යාස් ආසන වලින් හොඳම ආසනය තමයි සුනක ආසනය. ඕ නියමන ගමයි සුනකාසයි බං ඔබ මාසේ ඉන්න ඕනේ නැත්නම් හැමදාම සුනකාසේ දෙතුන් පාරක් ආසන පතර පාරක් අන්නේ කරලා වෙන්න සුනකාසනේ මම පෙන්නන්න දොස්තර මහත්තයා බලාගන්න සුනකනේ සුනකාසනේ උඹ බලන්න දොස්තර මහත්තයා සුනකාසනේ නෙමෙයි වගේ එකෙන් වෙන්නේ මේ දැන් මෙහෙම දැන් ඉන්නේ වුණා නැටි එහෙම අත් දෙක තිබ්බා ඊට පස්සේ එහෙම තිබ්බ දාගෙන උඹට ඒ වැඩේ නම් පුළුවන් එතකොට සුනකනේ ඉවදාගෙන එදා පිටිව අවුරුදු 35කට කලින් හම්බුච්ච වෙලාවේ ගෙදර හිටියා නේද ටොමි ડોක්ටර් ආවෝ දරන්න බැරි හින්දා මම මේ බාරගත්තේ ડોක්ටර් ගියා ටිකක් කාල බැලුවා හරියන්නේ නැහැ මූණ බාරගන්න මම දන්නවා මම තමයි ලාතන ඔබ පෙට්ටිය බලන්නේ හැබැයි ඉතින් අර ටොමියා ඉන්නවා නම් ඒ බව්වා ඉන්නවා නම් මම නම් යන්න කැමති නැහැ ඔබට පුළුවන් ද මං වෙනුවෙන් අන්තිම පෑ ගානේ පෙට්ටිව හම් වෙන ඕනේ හින්දා මම වත් එක්ක ඉන්නම් ටොමියා ඉන්න හින්දා ටිකක් බයයි ඔයාලට යන්න මේ දොස්තර මහත්තයෝ අපි මුලින්ම අපි ලොක්කට ගියමු පෙරමුණ ගන්න කියලා. අන්න සර්
අයිල පොඩ්ඩක් පෙරමුණ ගන්නකො සර්. තොමිය බලන්න. තොමිය බලන්න. බලලා ඉතින් හැම මගුලටම මාව පෙරමුණේ දා තමයි ඉතින් මල ඈ අනිත් මගේ දෙදිත් ගලවලා මල දැන් මොකද්ද නෑ පෙරමුණ ගන්න සර්. තොමිය බලන්න. තොමිය බලන්න. මේ පැත්තේ මේ පැත්තේ. පෙට්ටි ගෙදර කයිද බල්ලා ඉන්නවද? හරි. පෙට්ටි බල්ලා වැඳලාද මගේ අම්මා? තොමියා බැඳලාද? මේ තොමියා වැඳද බා? ඔයද තොමියා බැඳලා ඉන්නේ? පෙට්ටි බල්ලා බල්ලා බැඳලාද? ඔයා බැඳලාද? ඌ තාම බඳින්න හිතලවත් නැහැ. ඊම ආවියට වෙන්න පුළුවන්ද? සමහර බල්ලෝ අපිට මුළු හදවතින්ම ආදරේ කියලා ඊට පස්සේ යනවා ලෝකෙට. දේශ ගවේෂණ සංචාරයන්ට. තවත් බල්ලෝ ජාතිය බලේ දෙන්නලා ආදරේ නිදි ගන්න කියලා ඊට පස්සේ අපි ගන්නවා. බල්ලොත් එක්ක ඉන්නවට වැඩිය හොඳයි පිස්සු කූසෙක් එක්ක හිටියා. මිනිහෙක් එක්ක වැඩට යන්න ඕනේ. එහෙම නැත්නම් වීල හතර ගාතෙන් වැටිලා නිදාගෙන ඉන්න ඕනේ. අපිට අකලේ නැති නෑ. බලන්න අස්සනින් ගාතේ අහසේ බලාගෙන තාරකා මේ හැම දෙයක්ම එක මේ රාත්‍රියේ කොයිතරම් සුන්දරද මට මේ වෙලාවේ මතක් වෙනවා ලස්සන ගීත. මම කැමති මේ ගීතය ඔයගොල්ලොත් එක්ක ගයන්න. දිය ගොඩ සැමතැන ඉතිරේ ගස්වැල් කිරි මුහුදේ කිවිතේ මද මුදු සුලගින් අප නැලෙන්නේ සැදලෙම හඳ පානේ ගන්න එක හඳ පානේ මේ රටේ පිස්සු පූසන්නේ ණය හතරාව ගෙවන්න 72ක්. 72ක් රටේ ආදායම පෙළ දෙන්නේ අපි. කාන්තාව. ලක්ෂ 6ක් කාන්තාව පිටරට සුල්තාන්වරුන්ගේ টয়ලට් හොදන. තවත් ලක්ෂ 7ක් පිටරට සුද්දයන්ගේ යට ඇඳුම් මහනවා ඇඟලුම් සේසි. තවත් ලක්ෂ 5ක් එංගලන්ත මහරජිනගේ උදේ තේ එක වෙනුවෙන් ඒ අතරේ අපි ලෝකෙත් එක්ක කනෙක්ට් වෙන්න දඟලලා සිප්ටි කටු බෙලි කටු ගොළු බෙල්ලෝ හක්කිට පස්සේ යන කාලේ චේතන අම්මගේ ආශිර්වාද ලැබුණා. මතක් කරගන්න ඒ අම්මගේ ලස්සන මූණ මට මේ වෙලාවේ මතක් වෙනවා මගේ අම්මගේ මේ ලස්සන කටහඬ. ලස්සන හිනා. මම දන්නවා. ඔයගොල්ලන්ට මේ වෙලාවේ මේ අම්මව මතක් කරන්න, කතා කරන්න, කෝල් කරන්න ඔයගොල්ලෝ බිසි ඇති. ඒත් මට අමතක කරන්න බෑ මගේ අම්මව.
උදේ ඉඳලා රෑ වෙනකම් කොයි වෙලාවක නිවුස් බලුවා, පත්තර බලුවා, එක එකාට බැලගන්න, විවේචනය කරගන්න ජාතියක් බවට අපි පත් වෙලා. ඇත්තටම අපි අපේ වැරදි අඩුපාඩුකම් හදාගන්න ඕනේ. කාන්තාවක් හැටියට දෙවි වෙලා නිර්වින්දනය වෙලා ඉන්න රට ජාතිය අවදි කරන්න ඕනේ. එදා විහාර මහදේවි කලා වගේ. ගෑනු පුරුටක්වත් පේන්නේ නැහැ. ඇයි මොකෝ? මොකෝ බයද ගෑනු? නෑ මොකටද ගෑනුන්ට බය වෙන්නේ? හොන පුසෙක් වගේ මෙහෙම ආයි. මම හිතන්නේ ඔබ පෙත්තට බයයි. පිස්සුව දස්තර මාත්‍ර මම පෙත්තිට බය නෑ මම ගෑනුන්ට බයයි. නිකන් කොහමද? නිකන් බයයි කියලා කොහමද බයයි උඹ? ඇසර මම ගෑනුන්ට මොකටද බය වෙන්නේ? ගෑනුන්ට නෙමෙයි උඹ නිකන් බයයි. උඹ මොනවද දන්නේ නැහැ නිකන් බයයි නේද? නෑ මේ කහගන්නකෝ මේ ගහන්නකෝ ඈ මම එසේ මෙසේ මිනිහෙක් නෙවෙයි. මම හොඳට සටන් ක්‍රම හොඳට දැනගෙන ආපු මිනිහෙක්. මොනවද කියපන්? මොනවද උඹ දන්නේ? සටන් ක්‍රම ඔව් කියපන්. අහගන්න බලාගන්න හරි කියපන්. එල සටන් ක්‍රම මේක කරාටි අනේ මේක ගුජරාටි මේක කන්නඩි මේක පොල්ලඩි මේක ගංජා මේක රංජා රංජා ගොංජා උනා මන් දන්නවා ගොංජා. දැන් අහගත්තනේ ඔන්න වගේ වැඩ ඔය සටන් ශිල්ප තිබ්බට වැඩක් නැහැ. රටක ජාතියක නිරෝගීතාවය මනින්න නම් හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඒ අධ්‍යාපන ක්‍රමයේ තියෙන්න ඕනේ ඉතිහාසය, සංගීතය, කලාව, රසවින්දනය, ශාරීරික අධ්‍යාපනය. මේවා තමයි ශ්‍රේෂ්ඨ ශිෂ්‍යාචාර්ය. ඒතර මහත්වෝ නිකන් මේ පාකිස්තානයේ එහෙම නිකන් අවස්ථාවක් තියනු කරන්න එපා. උදාහරණයක් හැටියට කාන්තාවන්ට සලකන ආකාරයට තමයි රටක අභිමානය තියෙන්නේ. ප්‍රශ්න මට ඉන්නාදෝ මේ අපේ පාකිස්තානයේ තරම් කාන්තාවන්ට සලකන රටක් එනගම දෙන්නේ කුතුනේ සලකන නැහැ. බලා ඉන්නේ 143 හැද. ලැජ්ජ වෙන්න ඕනේ. කාන්තාවන් සලකන මදි. මේ කාන්තාවන්ගෙන් මහන්නකෝ අපි සලකන්නේ නැත්තේ කියලා. උදාහරණයක් ඔන්න දෙන්න. දැන් බලන්න මේ පාකිස්තානයේ කෝච්චි වලට දාලා තියෙන නම් දොස්තර මහත්තයා මතකයි අවුරුදු 30කට කලින් අපේ කෝච්චි වල නම් ටික තමයි. කිසිම පිළිමයක් නැහැ. දැන් අපි කියමු උඩ රට මැණිකේ. කිව්වේ දැන් උඩ රට මැණිකේ. දැන් උඩ රට මැණිකේ ගෑනු නමක් කෝච්චි වල දාලා. දැන් බලන්න තව යාල දේවි එතකොට තම උඩරට මැණිකේ එතකොට රුහුණු කුමාරි උදය කුමාරි අන්න අලුත් එක නේදනේ කෝච්චි නේද ඒවා බඩු කෝච්චි නැත්තම් කොළඹින්ද යාපටම බඩු ඒවා මේක බඩු කෝච්චි හැබැයි මෙහෙමයි දොස්තර මහත්තයා මේ කියන්නේ උදේට විතරයි උදේට විතරයි යන්නේ රාත්‍රී කන්නේ මේ හැබැයි මේ ගෑනු ගැන කියනකොට අපි දැන් මේ සතුන් එක්කමනේ මම ජීවත් වෙන දොස්තර අපි ආව මේ පොඩි ප්‍රශ්නයක් ගෑනු ප්‍රශ්නයක් ඕනෑම ප්‍රශ්නයක් කරන සතුන්. මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසල තමයි සියලු සතුන් මගේ තමයි හරි. ආවගේ ගෑනු සතා කියන්න උඹ. ආවගේ ගෑනු සතා. ඒ නම. ආවගේ ගෑනු සතා හාවි. දේවිත් නේ ආවි නෙවෙයි. ආහා ළඟේ. අයියෝ හරි දොස්තර මහත්තයා පුළුවන් නම් කියන්න මාළුවගේ ගෑනු සතා පුළුවන් නම් දීපන් උත්තර මාළුත් එක්කමයි මුහුදෙම නේ මුහුදෙම ඉන්නේ මාළුවගේ ගෑනු මොන ප්‍රශ්නද? මාළුවගේ සමහර විට දියකිඳුරිය. දියකිඳුරිය. අයියෝ වැරදි දොස්තර මහත්තයෝ මාළුවගේ ගෑනු සතා තමයි මාළු කෑල්ල. එතකොට හරි මම තා පොඩි ප්‍රශ්නයක් අහනවා. දොස්තර මහත්තයෝ කියන්න බලන්න එහෙමනම් තාරාවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? ඒකලෙස්. තාරාවට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩක්. හරි. ඒකට තමයි හිනාගියේ. හරි තමයි. තාරා කියන්නේ ඩක්. හරි.
ඒක තමයි විනාශේ. මේ හරි හරියට කිව්වේ හින්දා. මම අහන්නේ හරි. එතකොට ඔය කිව්වනේ ඩබ්ලා 20ක් 25ක් ඉන්නවනම් කියන්නේ මොකද? ඉංග්‍රීසි. 20 ducks. හරි ආගන්නකෝ ඩක්ලා 20ක් 25ක් කියන්නේ දෙයි හම්තුරනේ ගොඩක්. හරි එවල කියන්න බලන්න ඩක්ලා දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවනම් ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? 2 ducks, 3 ducks. වැරදි දොස්තර මහත්තයා ආගන්න දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවනම් කියන්නේ පොඩ්ඩක්. හරි ඩක්ගේ ගෑනු සතාට කියන්නේ මොකක්ද? අයෙන් ගියත් ඉතින් ගෑනු සතෙක් ගැනම තමයි අහන්නේ. හැබැයි ඩක්ගේ ගෑනු සතෙක්. ඩගී තාකියන අලපෙන්න ඩගී නෙවෙයි. ඩග්ගේ ගෑනු සතා තමයි දෙයි හම්දුරුවනේ. බඩක්. ආදියන් බලන්න. බලගේ රටට ගලන්න. බලගේ රට දුවන්න බෑ. චීනෝ නැත්නම්. ඒකින්ද චීනුන් ප්‍රශ්නයක් අහන්නේ. චීනේ සැපැල්ලම දිගේ නම්මවත්. මේ කාරණා මම හොඳ ගවේෂණයක් කරලා තමයි මම ගෙන්න ගත්තම දන්නේ නැත්තම්. තකලමත් මන් දන්නේ. හවුද? ඒක මම දන්නේ. ඒගොල්ලන් ඉතින් දන්නේ. ලියු ලියු. සෞඛ්‍යවද? සෞඛ්‍යවලි. අයියෝ දන්නේ. කඩොම් බිදු. මේ පිස්සු කතා කරනවා. අය අමාරු. ආහාරය. අයියෝ ආහාරෙම දන්නේ. ආහාරයමති. අනේ ආහාරෙම දන්නේ. ආහාරයමති. බගියේ සර්ම ආහාරයමති කියන්නේ යකෝ ආහාරෙම දන්නේ. යු පියු හරි මේක තාමත් දැනගන්නේ. මම දන්නේ. ආරක්ෂක ඇමති. ආරක්ෂකවලි. ඒක තමයි හොඳටම මම බලලාගෙන ආන්නේ. ආරක්ෂකයමති. පිෂු මතකාලය. ඔය යෝක්‍ය ක්‍රීඩාවේ බලලා ඉන්නවා අතන. යෝක්‍ය ක්‍රීඩා ඇමති ඇවිල්ලා පින්පොන් කියන. ඒක දන්නවා. ඒක හරි. යමකම දන්නවා. බලා ඔය කරන තරම් දෙයක් කරන්නේ බොරුවෙන්ම. බලාගේ රටට අනුගමනය තියෙන බොරුවෙන් යන ජාතික කීයක් විතරයි. හරි. ඔය බොරුවෙන් කියනකොට මේව එකක් මතක් වුණා. බොරුවෙන්ම කියන ගීතයක් මේ පාකිස්තානයේ තියෙනවා. බොරු, අනිකර බොරු. ආගන්න. තෝරු මෝරු පොකිරිස්තෝ අපේ දුක සැප විමසනවා. තොරතුරු දැක කම්පාවි අපි දැනට ලං වෙනවා. කම්පාවි ලං වෙනවා. අනේ අප බලු උන්ට වෙන වැඩ නැක්ද? තෝරු මෝරුන්ට අපේ දැනට එන්න. අරාගන්නේ. ඒකනේ. අරාගන්නේ. හැබැයි එහෙනම් ඇත්තෙන් යන ගීතයක් එකක්වත් තියෙනවද උඹලා? කියනවා අලුත් කොල්ලේ කීපෙර දාපු පොඩි බස් එකක් වගේ කියනවා අලුත් මේ ඒ කොල්ල කියන්නේ ඇත්තෙන් පුරේ යන අනිකර ඇත්ත කියන්නේ අහගන්න සඳ වගේ තරු වගේ මල් වගේ අපි වගේ අපි වගේ නේද මේ තොට අපි වගේ ඇත්තනේ කියනවා බලමනේ දොස්තර ඇත්ත ඔඩ ඇත්ත පොඩි බට්ටේ කියන්නේ එහෙනම් මට ගැටලුවක් තියෙනවා. ඔයාලගේ තියෙන ලොකුම පාඩුව තමයි ඉතිහාසය දන්නේ නැහැ. රස වින්දනය දන්නේ නැහැ. අඩුම ගානේ පාකිස්තානයේ හිටපු අර සරච්චන්ද්‍ර මහත්මයා මේ අයියෝ තරච්ච අපි දන්නේ තරච්චන්ද්‍ර මහත්මයා මේ නාට්‍ය DNA දෙතුමා හින්දා අපි දෙන්න සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍ය වැළුවේ වලේ බහැලා වලේ ඒ කියන්නේ බලා ඒ රාජිවල ඒ කියන්නේ බලා මනමේ දන්නවා. එහෙම නැත්නම් සිංහ බාහුව දන්නවා. පිටු කතාවක මම සිම්බා විතරද ලෝම හදීබ්බා බව හඩතුරා හත්තර වෙන්නත් බානේ නා අඩුම ගානේ එක උදාහරණයක් අවුරුදු 35කට පස්සේ මම කැමති මනමේ නාට්‍යයෙන් මනමේ නාට්‍යයෙන් මනමේ නාට්‍යයේ පොඩි කොටසක් වෙනවා. මනමේ प्रेमये मान रंजित वे पुष्पये मान सुंदर वे प्रेमये मान
මම පෙන්නන්න. හැබැයි මු ගන්න පොඩි චන්සයක් ගන්න. ඔව් කන්වර්ට් සියම්බිකාව. හරි දැන් වැටුණා. හරිනේ? හරි. කන්වර්ට් වුණාද? ඔව්. හරි. දැන් ගනි මාස්ටර් කරගන්න. මොකද කරන්නේ? මේ සීනි අරමුණ යන වැඩේ. ආ. ඔන්න බලන්න. ගල්ලෙන බිඳලා දෙන්නොර ඇරලා ගල්ලෙන බිඳලා දෙන්නොර ඇරලා සිංහවා Hello. Yantika Hello. Palia yang dia paling පිරිමි නෑ මං ගෑණි. රටේ මුන්ට නීති සම්පාදනය කරන්න යනවා නේද? හා? මේ නෑ. පිරිමි අනේ අන්න මං ගෑණි. පිරිමි අනේ මං ගෑණි. පිරිමි හා හරි පුළුවන් නම් කියපම් බලන්න පිරිමි. පිරිමින් ගැනවත් කියලා සින්දුවක් තියෙනවද මේ සුන්දර පාකිස්තානයේ? පිරිමි ගැන? මේ පාකිස්තානයේ ඕන තරම් තියෙනවා දොස්තර මාත්‍ර. ආදන්නකෝ පිරිමියෙක් ගැන ගීතයක්. ලස්සන නම් නෑ පෙනින්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ. ඔහෙද පිරිමියෙක්ගේ නමක්වත් ඒ සින්දුවේ තියෙන්නේ. අයියෝ මෙයා පයින්නවනේ දෙයියනේ PPD කෙනෙක්. ඒ OPD මෙයාගේ අයියා. පිරිමි නම් දෙයි. පිරි. ලස්සන නම් නෑ පෙනින්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ එදා සොඳුරු පිය දසුන් අන්න එකයි. මෙදා සිහිනයකි කසුන් අන්න දෙකයි. කසුන් හරි මතක් වුණත් අමිල රසය කියන්න තුනයි. හරි හැබැයි ඔය නම් හදනකොට වෙලගේ රටේ නම් ඔය පිඟානක් පට්ටුවාම ඒකේ කියන සද්දෙන් තමයි නම් චිරින් ගාලා හැම දෙයකටම වෙලාවක් නැකතක් බලලා තමයි ඒ අනාරයි. මෙන්න බලන්න. අර බලන්න. මේ බලන්න. මෙහෙද? එහෙද? අන්න මෙතන සෙනසුරු මෙතන බ්‍රහස්පති ඊට යටින් සිකුරු මේ පැත්තේ නෙප්චූන් මේ පැත්තේ ප්ලූටෝ මේ දොස්තර මහත්තයා විකාර කතා කරන්න එපා. ඔය ගහලුකකාර ඔක්කොම බලලා අපේ දෝදීතුවේදී එකෙක්වත් ටෙලස්කෝප් එකක් දැකලවත් නැහැ. හැබැයි අම්මා හිතට වෙලාවල් දෙනවා මෙන්න මොකක්වත් නෙවෙයි අහන්න චීනගේ ගේ හැදුවේ ඉතිරලා. ඒකේ කක්කුස්ටි යුක්ත කරලා දුන්නා වෙලාවක් අපේ දෝදීතුවේදී ඔව් අකනිටා බලලා දුන්නේ අකනිටා. මොකද? අකනිටා බලලා දුන්නේ. අකනිටා. වෙලාව කොහොමද කියන්නේ? අකනිටා? ඔව් අර ටොයිලට් එක යුක්ත කරලා. ඒක දොස්තර මාත්‍යා ආගන්න මගේ ගේ හදලා ඒකේ වැසිකිළිය ඒක ඕපන් කරන්න අපේ නස්ත්‍රාස්ත්‍ර කරු වෙලාවක් හදුනා. ඔන්න වෙලාවට වැඩ කරන අපේ මේ පාකිස්තානයේ මිනිස්සු වෙලාවට තියෙන තව පැයයි. අනේ දෙයියනේ එතනන් ඉන්න පුළුවන්ද? අනේ දෙයියනේ පැය එතනන් ඉන්න බැන්න පුළුවන්ද? අන්න වෙලාවට ඇත්තම කියනවා නම් ඊර්ෂ්‍යා තරහ බල තණ්හාව මේ ඔක්කොම අපේ ඇඟට ආවා. හැබැයි ඉතින් පාකිස්තානයේ මට තියෙන තව පැයක් දෙකක් විතර තාම මම ආපු කාරණේ ගැන හංගනවද කොයා?
මේ ડોක්ටර් තාවත් සෑහෙන වෙලාවක් තියලා අපි යා විනෝදේ කිව්ව පොඩ්ඩක්. අපි තව හොඳ විනෝදෙ ඉන්න ඕනේ. කවුරුත් වෙන්නේ ඒව යන්න එපා. පොඩ්ඩක් ඉන්නකම් අපි කියන්නේ. And I think කලවර වැටෙන්නත් කලින් වැස්ස එන්නත් කලින් එයා හම්බෙයි කියලා මට හිතෙනවා. හරියට ලැස්සක් එලාම එනවා. ලැස්සක් එනවා. අම්මෝ විමාත් එකක් තමයි මම මම ආවා. හෙත්ති දොස්තර මහත්තයා දෙමේ කියලා. ඉන්න හැබැයි චීනයි වයි කිය අවුරුදු 35 දී දරුකම් දුවේ කදාගත්ත කියලා මම දන්නවා. හැබැයි ඉතින් මේ වයසට යනකොට ප්‍රශ්නයක් තියෙනවනේ. වයසට යනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි චීනගේ පොඩ්ඩක් කබායක් දිනන. දොස්තර මහත්තයෝ අපි කවුරුත් වයසට යනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. අපිට සමහර විට කබායි ඉදුණට ඒ අතීතය අමතක කරන්න බැහැ. මහවැස්සක පෙර නිමිති පෙනෙනවා කවුළුව අතරින් පිරිකඳ එනවා මල් පැන් වඩියක උණුසුම ලන්නට යන්නට ඕනෑ කඩවන්නියට කබාය ඉරිලා ඊට කමක් නෑ කවුළු බලන්න මාදෙන් මහලුවියේ පාරට වැස්ස නොබැසීතල තනිකම ඊට වැඩි සිරිවොල ඇස්සේ එකම උඩය යක් තෙරපි තෙරපි අර යුවලක් යන හැටි මමත් තොහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියද ආරම්භ එක. හැමදාම එන්නේ. මම වෙලාවෙ බලාගෙන හිටියා. එක දවසක් නෙමෙයි. දවස් ගාන. අවුරුදු ගාන. ගත වෙලා යනවා මට දැනුන්නේ නැහැ. අපසුව හස්න් කල් පෙරුම් පුරාදින අනන්තවාද දුක් විඳා බහින් පවය යන මල්සන
දිනේ හෙන්න දැන් කවුද මට ආදරේ? මොකද වෙලා තියෙන්නේ? දොස්තර මහත්තයා ලෝකෙ වටේ යනකොට හොඳ චක්‍රවට්ටම් එහෙම හම්බෙන්නේ නැති නේද? දුම පිළිගැනීමක් නේ අවුරුදු 35කට පස්සේ තියෙන්නේ. ලෝකෙ වටේ ගියා තමයි. ලෝකෙ වටේ යනකොට හම්බෙච්ච එකම කෙනා මම එහෙම නැත්නම් ලස්සන හැම ලස්සනම රට නැත්නම් මම ඇත්තම දරගන්න දෙවනි ලෝක යුද්ධේ තමයි මුලින්ම රස්සාව ගිහින් දෙවනි ලෝකේ මහ යුද්ධෙට නඳුනා හමුදාවට රස්සාවක් නැති හන්දා පඩියක් දීලා මට මෙක්සිකන් නම් රටට යන්නට හැවක පැහැවුවා. ඒවා දන්නවා විවාහයක් වන්නට බැරි වුණා. තාමත් මට මිතුරෙකු නැවදි හමු වුණා. ඔහු නැවේ සේවකයා මෙක්සිකන් ජාතිකයා මෙක්සිකෝවේ ලස්සන Oh, señorita, I never forget you. Oh, señorita, I never forget you. In Mexico, cholesterol pressure නැති සිය වැඩි ආව නැති ඒ වගේ මුකුත් යන්නේ නැති වලිදා ගන්නේ නැති තරහ යන්නේ නැති අලංකාර මෙක්සිකන් නැති මලකට දෙවනි නැති ලස්සන එනු ඇති සුරංගනා පරදවන තරම් බැලයායට ඇවිදින්නේ ගායනවලු අලංකාර මෙක්සිකන් ඒ රටේ තරුණයෝ හරි ලස්සනලු Oh señorita, I never forget you. ඒ රටේ තරුණයෝ හරි ලස්සනලු Oh señorita, I never forget you. Oh señorita, I never forget you. Oh señorita, how can I forget you? තේරෙන්නේ වෙtti අත්ත කිව්වම අප්සෙට් යන්නේ කියලා පාකිස්තානයේ කාන්තාව. චීනෝ චාව් චාව් මේක මට විසඳලා දෙන්න මේ ප්‍රශ්නේ. මේ බලන්න. අප්සෙට් වෙන්නේ. හා? මේ පිටි මොනවා තරහන්නේ. පිටි. ඒක බලන්න ඔය ටික එක්සර්සයිස් කරන්න. කොහොමද ඔය? ඔයා කියන්නේ මම මහතයි කියලාද? හැබැයි නෑ බයඩ් මේක නම් මහත් වෙන්නේ නෑ. අවුරුදු 35ක් වැලන්ටයින් දවසේ මට අමතකුණා තමයි. ඒ වැලන්ටයින් දවසේදී පාකිස්තානයේ වෙන්නේ නම් අමුතු සිදුවීම්. දිනවරු 3000ක් විතර දූෂණයෙන් ලක් වෙනවා. ඔක්කොම හොටල් කාමර ටික එහෙම නැත්නම් සමහර වෙලාවට වැඩිම උපත් පාලන කොපු විකින දවස බවට දකුණු ආසියාවේ පත් වෙන්නේ ඔයාලගේ රටවල. හැබැයි පැත්තේ මට අමතකුනේ නෑ. චොක්ලට් එකක් මම තියන්නේ හිටියේ. මේක ඔයාලා යකෝ පාකිස්තානයේ සතුරින් උඩක් කරනවා ඔප්ෂන් ගියම කරනවා අපේ ආච්චි අවුරුදු 100ක් ජීවත් වුණා. නෑ චොක්ලට් කාලා නෑ. අනුගේ දේවල් හොයන්න නැති හින්දා. හැබැයි චව්ව කිව්වා හරි. එත්ති
මට හිතෙන්නේ වාට ස්ට්‍රෙස් එක. ඔයා කියන්නේ මට පිස්සු කියලාද? ඡන්දයි මම නිකන් ස්ට්‍රෙස් එක කියලා. හරි. එක්සර්සයිස්. පොඩ්ඩක් ව්‍යායාම ටිකකුත් කරොත් නරකද? ඉතින් මම ස්විමින් කරනවානේ. හරි. ස්විමින් කරනවා. නියමයි. ස්විමින් කරාම දැන් මම ගානක් එහෙට මෙහෙට පීනනකොට මේ මහතර ඉන්න කෙනෙක් කෙට්ටු කරන්න පුළුවන්. ඔව්. ඒක හරියට දවා මෙයා සයිස් කරගන්න පුළුවන්. අතම ගාන පීනනකොට අත වෙන බර අඩු කරගන්න පුළුවන්. අර දොස්තර මහත්මයා කතාව මම අහගෙන හිටියා. ඔව්. රයිට්? දැන් ඔය පීනුවම ඇඟ කෙට්ටු වෙනවා. ඔව්. ප්‍රශ්නයක් තියෙනවා. දැන් උඩ මහමුදේ ඉන්න ඔය තල්මස හතක්ම ගානක් එහාම යාම තියෙනවා. දෙයියනේ මෙහෙම වෙන්න ඕනේ හාල් පැත්තේ. ආදේශ කතාවක ඔයාලගේ රටේ කැල්සියම් ඕනේ කියලා. ඒ පොඩි දරුවෝ අර කිරිපිටි සමාගම් වලට කෝටි ගණන් අල්ලි පූජා කරනවා. හැබැයි ඉතින් හාල් මැස්සේ කෑවොත් නම් ඇඟ ටිකක් ශක්තිමත් කරගන්න පුළුවන්, ඇඟ වර්ධනය කරගන්න පුළුවන්, ඇඟේ සයිස් එක වැඩි කරගන්න පුළුවන් ශක්තිය. එයි අම්මගේ ඊළඟ ප්‍රශ්නයද? දැන් මට මේ මම ඇහුවා ඔය දොස්තර මහත්මයා කතන්දරේ. ඒක මට ප්‍රශ්නයක් තමයි අත්තර. දැන් මේ හාල් මැස්සගේ කැල්සියම් තියෙනවා කොහොනේ? දෙයිය හැමතුරුනේ හාල් මැස්සගේ කැල්සියම් තියෙනවා. ඇයි හාල් මැස්ස එහෙමම ඉන්නේ? නේ ප්‍රශ්නයක්. ඒක උහල් වෙන්නේ නැහැ. කතා. ඔයා මා මෙහෙලකට ගත්තද? දැන් මොකද මම කරපු දේවල්? පිස්සේ උන්හද මලාද කියලා බැලුවේ නෑ. මේක එක අතට කන් වෙලා තනි වෙලා ඉන්න කිත්තිය විතරයි උනේ. මම හිතියද කියලා මේ ගෑනේ මේ කට වහගෙන ඉන්න බං හොඳේ මම මෙතන ඉවසුවා දැනගනි මේ දොස්තර මහත්තයා මේ සර්වර් එකේ ඉඳලා මම ඉවසුවා නැත්තම් මම දන්නවා ඒවල් නේ දොස්තර නෑ අපේ දෙවලට ඇඟිලි ගහන්න ඉන්න බා දොස්තර මහත්තයා දෙන්න කන්නාකට තුවක්කෝ යන්න බෑනේ මේක සෙල්ලම් පිස්තෝලයක් වගේ වුණොත් තමයි මාතර හාදෙන්ද මොකද කරන්නේ මොනවද මේ හිතන්නකෝ මේ හාල් මැස්සෙක්ගේ ප්‍රශ්නේ පාකිස්තානයේ දවසක ඩිවෝස් කේසස් 50ක් 60ක් ෆයිට් කරනවා ඒක විසඳගන්න පුළුවන් ප්‍රශ්න ඒ හින්දා හිතන්නකෝ ඔය දෙන්න මම තමයි නීතිය කියලා හරියට දොස්තර මහත්තයා නවල හරි දෙන්න මම මොකුත් කියන්නේ නවල දෙන්න නීතියව දැක්කේ නෑ වගේ ඉන්නවා නීතියව නවල ගහන්න තියන්නේ කාර්යය නීතිය පිළිලෝ කරන්නේ ඔව් මම බලන්නේ ඕඩර් හරි මොනවද කම්කුන්ද පොක්කේ නැත්නම් ඕඩර් කියලා अब वही पढ़ेंगे युष्य मता मेरे युष्य मता बनवाद ඔය ඉතින් බොරු නෝ බෝ ඒකනේ කම්කුන්ද පොක්කේ බීක්ක මට मेरे අටුම ගානේ මගේ විතර කොමවත් ජාතිය සමගි වෙලා නැති වෙලා වේ අවුලවත් එකතු කරලා යෑමවත් මෙහෙම හැබැයි ඒක කරන්න ඕනේ මම නෙමෙයි රාජ්‍ය නායකයා මෙහෙම මට තමයි ආදෙන් පෙට්ටි අම අම්මේ මේ අප අන්නගනි දුවා මම පාරමිත කරලා හයි කරනවා දුවේ පුතේ මා කියන දේ අහගන්න කඳුලක් නැති තන සිනහව ඇද්ද බලන්න දෙන්න ගන්න දෙක සමවර ඇතිනම් ඔන්න විවාහ ජීවිතේ සරුයි අත දැනගන්න විවාහ ජීවිතේ සරු කරගන්න ඈ මට හිතෙනවා මේ ගෑනෝ පිස්සු පූසක දෙන්න ඈ අම්මේ දුකුල අර ඉන්නේ කෙල බෙදාගෙන ගියුවා අපි චීන ලෝකෙ බලවතා මිනිහට බැරිනම් තමන්ගේ ගෑණිම හදාගන්න මේ අහිංසක පිස්සු කුසන්න පුළුවන් ආච්චිට ප්ලාස්ටික් කාර්යයක් අදිනවා ගෙදර ඕනම රට්ටුවක් තියන්නේ ගෙදර බත්කේ ඉදිරියක විතරයි හැබැයි ඒකින්ද අපි දැන් පොඩි විරාමයක් ගමු ඒක විනාඩි 5කට ඕගොල්ලෝ මෙතනින් එළියට ගිහිල්ලා තේ එකක් බීලා ඊ මේකක් බීලා ඉන්න නැවත ඔතනම වාඩි වෙන්නේ නැහැ මොකද
ඒ විනාඩි 5න් පස්සේ මේ නාට්‍යයේ තියෙන්නේ තවත් විනාඩි 15ක් විතරයි. එහෙනම් අපි ඒ විරාමයට යමු. ඉන්න අන්තිම විනාඩි කිහිපය. හැබැයි ඒක හොඳ දෙයක් දැක්කා. කට්ටිය පොඩ්ඩක් එකට ඉන්නේ. ඒකත් ලොකු දෙයක්. උදේ ඉඳන් රැ වෙනකම් එකාට එකක් දැනගන්න. එකාට එකක් විවේචනය කරන. එකාට එකක් වටන රටක් බවට පත් වෙලා තියෙන පාකිස්තානයේ මේ හතර දෙනා එකට ඉඳගෙන ඉඳීමත් ලොකු දෙයක්. හැබැයි අන්තිම විනාඩි කිහිපේ මම හිතුවා මේ පාකිස්තානයේ දවසකට සියදිවි නසා ගැනීම 12ක් 13ක්. පාකිස්තානයේ මිනිමරුන් විතර 20ක් 25ක්. පාකිස්තානයේ ප්‍රද්‍යාබාද නිසා 220ක් විතර මරනවා දවසකට. ළමා අපචාර ඒව ගැන මම කතා කරන්න යන්නේ නැහැ. රියාදුරින්ද පහලක් විතර මරනවා. මේ සංඛ්‍යා ලේඛන ගැන හිතනකොට මට හිතුණා ඕගලන්ට එක මේ මාතෘකාව ගැන කතා කරන්න ඕනෙමයි කියලා. චීනත් එක මම කැමති නායකත්වය ගැන කතා කරන්න. අපි නායකත්වය චෞචෝ අපි කතා කරමු ජාති ආගම සංස්කෘතිය ගැන. අඩුම ගානේ අපි කතා කරමු වන්දභාවය ගැන. විකාරය ඕනම මාතෘකාවක් කතා කරන්න බෑ. විසුබු අඩුම ගානේ සත්ව හිංසනය ගැනවත් කතා කරමු. තියන්න මේරටේ සමහරක් හරස් මරනවා දවසකට කිරියල් දුන්නු එක්ක 2200ක් විතර. මේ පාකිස්තානයේ මේ පාකිස්තානේ ඒ විතරක් නෙමෙයි. හාව් තාරා ඉස්කෝ කැස්කෝ ඒ සත්තු කොම්මනට මරාගෙන කනවා. හැබැයි වැඩි කාලයක් නොවි අනාගතේ ඒ කියන්නේ මේ රුතුරේදීම අපි වගේ අහිංසක පිස්සු කුසම්බත් මරාගෙන කනවා. මේකේ සත්‍ය ඉන්නේ නැත්නම් මොනවද කතා කරන්න පුළුවන් මේ පාකිස්තානයේ? ඉතින් මාතෘකාව කතා හැබැයි ඉතින් රසවින්දනය ගැනවත් අඩුම ගානේ නායකයන්ට පාලකයන්ට අම්මා කෙනෙකුට සතෙකුට උගන්වන්න පුළුවන් වෙන්න එපා. මෙහෙට එන්න ඔක්කොම. චව්වෙන්න මලක්. චීනයන් මාතේ පොඩ්ඩක් ඉස්සරහ. මොසයන් පිටිපස්සට. අඩුම ගානේ ඒ අතීතයේ සුන්දරත්වය ගැන හිතලා අම්මා ගැන ඒ උණුසුම ගැන හිතලා ඒ අකුරු කරන්න ගිය පාසල ගැන හිතලවත් ඒ රස වින්දනයේ පොඩ්ඩක් යමුද ඔක්කොම යමු.
වෙන්නත් කලින් අර බෙරයක් තියනවා කරුණාකර මෙහෙට ගේන්න හේතුව දෙයක් කියනකොම නැගේ නිකන් ලේ රත් වුණා. කොහොමද හේතුව ආපෞසරයක් කියන්න රටක විරෝධීතාවයේ මනින්න නම් සංස්කෘතිය ආගම එහෙම නැත්නම් භාෂාව අක්ෂරය ශාරීරික අධ්‍යාපනය අඩුම ගානේ රසවින්දනයේ සංගීතයේ මේ දේවල් කියනෝනේ එහෙම නැත්නම් ජනනායකයෙක් ඒක නැත්නම් මේගොල්ලන් මේ දේ නැත්නම් මේ දේ අවසර ගන්න දැන් නම් මේ රටේ යන්න බෑ. උත්තර මහත්මයා අපේ පාකිස්තානයේ අවුරුදු 3000කට එපිට ඉතිහාසයක් තියෙනවා. අපේ මිනිස්සු බොහොම ආගම ධර්මයේ මන්ත්‍ර ඒවයින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ පහතර ශාන්ති කර්මයේ අපේ එනවා මේ අපේ කාන්තාව අම්මලා වෙන්න ඉන්නකොට මේ බබෙක් හම්බෙන්න ඉන්නකොට බාර එනවා අපේ පත්තිනි මෑණියන්ට බාර වෙලා ඒක ඔප්පු කරනවා කිවි අම්මලගේ දානයක් දීලා. ඉතින් ඒ කියම්මා උරුමි ශාන්ති කර්මයේ ගියන් මට මතක් වෙනවා. ඔන්න බලන්න දොස්මාතු අහගන්න. මේක අපි කරනවා අපේ ගෙවල් උදේ පාන්දර 4 වෙනිදා. අපේ රටේ තමයි රැප් පටන් ගත්තේ. අහන්න සෞදම් හරලා තියනවද? කියනවා ගහනවා. ඒකත් පත්‍ය දෙවියන් උදසා කියන මෙන්න අහගන්න. උඩ දානවා කියන අපි රැප් එක කියලා ගහනවා. උඩ බලන්න. මෙතිනේ දාන මන නයන පිට තුල්සි දේවා මන පිලසා පදිනේ සූරි නමද තියනි නාරම් හත සෙත දෙනලේසා අතිනි ගාන සලබ ආවතෙන නාරම් සුවදු හරින විලසා අතිනි සූරි නුඹ නමද තියනි දැක්කනේ ඉන්නකොට ඔක්තර පොඩකින් තමයි දැන් කියනවා මොන්න හරවන්න තද්දිතොන්නන් තාල උදාවේ කෙනෙක් සෞදම් හද විපාදය නන්ද්‍රවදීගේ ඉන්ද්‍ර මීලනිනි ගමනක සුල රුවනේ තකනම් ජනකිත විනක විනෝදන රත්රන් සලඹ අතේ තේනුක දත්තරි අන්තුද පටිපුර තාහක ජෙජ්ජෙන් තා කියමි මම පත්තිනි සුරතා උදම් හැබැයි පෙත්ති මෙහෙට පොඩ්ඩක් ඇලුලක් කරන්නේ කොහොමද කොහොමද පෙත්ති මෙහෙට හේතුව මට දෙන්න කෝට්ටයක් අපි ජන සංගීතයේම රස වින්දනයේ පොඩි කොටසක් යමු ඒ මෙල්ලියායේ සුන්දර සංගීතයත් එක්ක ඔය දෙන්නගේ සංගීතයෙන්ම අහන්න කැමතියි යම් පටන් ගමු Masih pada
මේ වෙලාවෙම මං කැමති හඬ අවදි කරන්න ඒ සුන්දර කලාකරුවාගේ. මොකද හේතුව බලයි පාකිස්තානයේ එතුමා මිය යනකම් ඉන්නවා කලා ආයතනයක් පටන් ගන්නවා. ඒ සුන්දර ආරාධනාව දෙවිද කරපු එකේ අඬ ගහන්නේ පටන් ගන්නවා. ඔව්. දොස්තර මහත්තයෝ මේ වෙලාවේ අපිට විසරද අමරදේවයන්ගේ මතක් කරන්න ඕනේ ආරාධනා ගීතය. එතුමා අපි ආදරයෙන් මතක් කරමු. ගීතයේ තනි මන්සල අතර මං වෙලා බුද කලාව සුසුම් නෙල අදවත සලහා අතීතයේ ගිලී සතුට රැගෙන යලි වදින් පාකිස්තානයේ තියෙන වෙනස් කරගන්න ප්‍රශ්න අනිත් දේවල් කතා කරලා මම දන්නවා ඔය දෙන්නම කියවුද 35 මම හිතේ නෑ හැබැයි ඉතින් තරුකමට දුවෙක් හදාගත්ත කියලා හැබැයි චීනෝ මට තියෙන ප්‍රශ්නේ ඇයි එහෙම කළේ මේකයි දොස්තර මහත්තයෝ සමහර අම්මලා තමන් දරුවෝ හදලා තමන්ගේ දරුවන් කැලේ අතරමං කරලා යනවා. තවත් අම්මලා තමන්ගේ දරුවන් හදලා බලනවා. තමන්ගේ දරුවා ගඟට තල්ලු කරලා දානවා. ඒ දොස්තර මහත්තයෝ අපි දෙන්න දුවෙක් අරගෙන අපි හදාගන්න දුවෙක් අපි ගත්තා. අම්මලාට සුන්දර දුවල ඇතින් ඔය කින්නවා කියන්නේ කිනාවෙන්නේ ඉඳ හිටලයි ආදම්බර කම නිදා වැටි මානතිනම් ඒ නිදි මත නැත මගේ කුඩා කාලේ සිහි කරන කතාවෙන් මට වැඩක් නැහැ. චීනෝ චව් චව් පුසු මට විනාඩි කිහිපයක් දෙන්නකො ප්‍රෙසිට් එක පොඩි කතාවක් තියෙනවා. පැති පොඩක් නෑ. විනාඩි කිහිපයක් තියෙනවා. පැති දන්නවා මං ආවේ කියලා. ත්‍යාවි මාව බලන්නද? එහෙම නැත්නම් එයා බලන්න. වයිටි මං ආවේ ඔයා බලන්න කියලා. චීන චව් චව් කවුරු බලන්න දෙන්නම් ආවේ? චීනවත් චව් චව්වත් පිස්සුකුසුමවත් නෙමෙයි මං බලන්න ආවේ. මම බලන්නේ මගේ පුතාව. සමහර විට අවස් ගන්නක් දැන් හිටිය. විනාඩි කිහිපයක් තියෙන යන්නේ. මම යුතුයකමක් තියනවා නේද අඩුම ගානේ පුතාට කියන්න
මම ඇවිත් ඉන්නේ අවුරුදු 35කට පස්සේ හරි මගේ මොන බල්ලේ අඩුම ගානේ මට හිතා ගන්න පුළුවන් සමහරට මාත් එක තරහ ඇති. හැබැයි ඉතින් පිළිගැනීම මුල්ලා ආවෙන උඩ කමක් නෑ අඩුම ගානේ යන දවසේ. වා කිව්වේ නැද්ද මං ගැන? සිද්ධාර්ථ කුමාරයා නම් ඉතින් රාහුල කුමාරයාව දාලා ගියේ සත්‍ය හොයන්න. මට යන්න උනේ නම් ඉතින් ලෝකෙ වටේ සංචාරය. ඒත් පැති මං ආපහු ආවනේ. කොහොමගේ පුතා? විකාරයක්. මට වෙඩි තියන්න හදන්නේ. කොහොමගේ පුතා? පුතා කොහොමද යුද්ධ සමයේ හමුදාට බැඳිලා තන වෙනුවෙක් වුණා. යුද්ධේ අතුරුදහන් වුණා. යුද්ධේ අතුරුදහන් වුණා. එයා ආපහු එන්නේ නැහැ. පාකිස්තානයේ දාලා යන වෙලාව ඇවිත් මේ රටේ මිනිස්සුන්ට එකට ඉන්න බැරි නම් ඒ ඉතිහාසය සංස්කෘතිය ජාතිය ආගම ආරක්ෂා කරගන්න බැරි නම් විසුබුසෝ මට ගේන්න රත්නදීපයක කොඩියක් ගිහිල්ලා නැවේ ඒක එල්ලපන් අපි යමු ඒ සුන්දර දිවයිනට. අනේ එහෙනම් ඉතිහාසයට ආගමට තමන් ඉගෙනගත්ත දෙයට ජාතියට ගෞරව කරනවා. අඩුම ගානේ ඒ රත්නදීපේ නම් රණවිරුවන්ටවත් ගෞරවයක් තියෙනවා. යුද්ධයක් නැහැ. කොහෙද? රණවිරුවත් ගෞරවය නැති කරගන්නවා. අපේ පාකිස්තාන අපි තාම අපේ අම්මට ගරු කරලා අම්මට තාත්තට බැඳලා තමයි අපේ රාජධානිය කරන්නේ. එහෙම කළතාව මැතුරේ තේවාකඩ පැතුරුණත් කැලණි විහාරේ ගන්ටානද ඇසුණ ශ්‍රී මහා බෝධියේ සිසිලට ගතට දැනුණා. ඒත් පුතේ දුක නැති දුක මම කියන්නේ නැහැ. එහෙනම් ඒ රණවිරුවවත් මම රණ තියාගෙන ඉන්නේ වගකීම පාකිස්තානයේ ජනතාවට තියෙනවා. එහෙම නැත්නම් ඒක අවක්. අම්මගේ සිහින පැතුම පුතේ නුඹ තමයි ජීවිතයේ අරුත කියා දුන්න හැඩපතද නුඹයි රට ජාතිය එක්සේසත් කළ සිංහ ශක්තියයි රත්තරන් පුතේ මගේ Ma numbe tamai
දොස්තර හොඳ හිත යන්න ගියා. මෙතනින් පස්සේ මේ නාට්‍යයේ හැම චරිතයක්ම කරන්න වෙන්නේ ඕගොල්ලෝ. ඒ කියන්නේ අම්මගේ චරිතේ, තාත්තගේ චරිතේ, දුවගේ චරිතේ, පුතාගේ චරිතේ, පෙම්වතා පෙම්වතියගේ චරිතේ. නිකන් හිතලා බලන්න. කහට කොළට ඇලට මලට වැවට දොළට මේ රටේ සංස්කෘතිය සදාචාරය සભ્યත්වයට ආදරය කරන ජනතාව මෙතන නැතුවත් ඕගොල්ලෝ එතනින් අයිත් වෙන්නේ කොයි කොටසකද කියලා. ඒක ගැන හිතන්න හොඳම කාලය තමයි මේ. සියලු දෙනාටම ආයුබෝවන්. ආයුෂ බොහෝ වේවා. මේක මම හිතුවා මේ සමාජයේ යථාර්ථය පෙන්වන්න දෙනවා. ඒ වගේම ඉතින් ඊටම හොඳ පණිවිඩයක් දෙනවා නාට්‍යය. අපේ රට ගැන, අපේ ජාතිය ගැන, අපේ සංස්කෘතිය ගැන, අනුරුවා ගැන මම හිතන්නේ මේ පණිවිඩය දෙන මේ නාට්‍ය ඊටම ඉතිරලයි. ඉතින් ඒ වගේම අපිට මේක කරන්න තියෙනවා. ඉතින් මම අත්‍යවශ්‍යම මේ අධ්‍යක්ෂකතුමාට සහය නිලියන්ට කරන මම සුපතනවා. ගොඩක් කාලෙකින් මේ වගේ නාට්‍යයක් මට දැක්කා.